නිකමට හිතන්න තේ කෝප්පයක රස විය යුත්තේ මෙයයි කියලා ඔයා කලින්ම තීරණය කරලා ඉවරයි නම් ඔයා ඇත්තටම බොන්නේ තේ කෝප්පයක්ද නැතිනම් ඔයාගෙම නිගමනයක්ද? කෙනෙකු හොඳයි හෝ නරකයි කියලා ඔයා බලන තැනම ඔයා දකින්නේ ඒ මිනිස්සයවද නැතිනම් ඔයාගෙම අදහසක්ද? මල් කියලා දැනගත්ත ගමන් ඒක මල් වෙනවා. නමුත් නමක් දාන්න කලින් ඒක පාටක්, සුවඳක්, ජීවිතයක්. නිගමන කියන්නේ අතීතය. හැබැයි ජීවිතේ තියෙන්නේ මේ ගෙවෙන මොහොතේ. අතීතයෙන් බලන ඇස්වලට වර්තමානයේ පේන්නේ නැහැ. එක මොහොතක් ලේබල් නැතුව මේ මොහොත විඳලා බලන්න. අන්න එතකොට ඔයාට තේරෙයි ගැටලුව තියෙන්නේ ඔයාගේම ඇතුලේ තියෙන නිගමනවල මිසක් එළිය නෙවෙයි කියලා.